රයිට් මේ ඉන්දුනිල් 2002 වසරේ වා හිටිය බෑන්ඩ් එක මතකද වාට? අමතක වෙන්නේ නැහැ. මම නිකන් අහන්නේ 2002 වසරේදී මීට අවුරුදු 24කට කලින් වා හිටිය මොන බෑන්ඩ් එකේද? අයියේ මම 2002 නේ පර්පල් රේන්ජ්. පර්පල් රේන්ජ් එකේ ඉන්න කාලේ. අම්පාරේ ප්‍රසංගයකට ගිහිල්ලා මුළු බෑන්ඩ් එකටම අත්විඳින්න ඕනේ අත්දැකීම පොඩ්ඩක් කියන්නකෝ. ඕක දැන් කොමන්ද චාමරත් ඕක කියලා තිබුණා. අපි අයියේ අම්පාර කියන එක දැකලා තිබුණේ වෙන සිටියමේ වෙන හරි බරපතල විදියට ඒ කාලේ යුද්ධේ පසුබිමකනේ. ඉතින් ප්‍රසංගයකට ගිහිල්ලා අපි අම්පාරේ යනකොට ටිකක් වේලාසනෙන් ගියේ. එතකොට ටිකක් ලොකුවට දියුණු වෙමින් පවතින නගරයක්. ඉතින් හරි ලස්සන ටවුන් එකක්. ගිහිල්ලා අපි වැඩි හොඳට අපි මාතර අර දකුණේ කියන පොඩි අමාරුවක් තියෙනනේ අයියේ. රුහුණේ බත් කඩේ කියන එකෙන් මාතර බත් කඩේ කියන එකෙන් තමයි කෑවේ. ඒක මේ බෑන්ඩ් එක මෙතෙන්ට ගිහලා ඉතින් මේ මිනිස්සුන්ටත් අපි දැක්කම සන්තෝෂයි. කාලා අපි ෂෝ එකකට නගිනකොට අපිට කලින් තව බෑන්ඩ් එකක් ප්ලේ කරා. ප්ලේ කරලා ඒ මල්ලිල බහිනකොට අපි ගැන එන්න ලොකු අයියේ පම්පෝරි ගහලා ගෙන්න ගැම්මට තමයි ස්ටේජ් එකට දැම්මේ. හැබැයි නගින්න පඩි පෙලක් තිබුණේ නෑ. අට්ටැක්ටරයකින් ගොඩ කකුල තියලා තමයි ස්ටේජ් එකට නගින්න තියෙන්නේ. එහෙම තමයි ස්ටේජ් එකට තිබ්බේ යන්න. අපි ෂෝ එක අපි ස්ටාර්ට් කරලා අපි දැන් අපි පුරුදු විතරයි ප්ලේ කරනවා. අයියේ චාමර ස්ටේජ් එකේ චාමර වීරසිංහ කිව්වම චාමරය නෑ. හරිද? ඊට පස්සේ අපි අතින් පයින් කියනවා. හැබැයි එක්කෙනාගේ මූණවල් රැලි වැටිලා එන අපහසුවෙන් ඉන්නවා කියලා තේරෙනවා. අපේ සේනකයි එහෙම කකුල අපිට කකුලක් දාගෙන පැත්තක් අල්ලලා මුල්ලේ වාඩි වෙලා දැන් බේස් ගහන්නේ. සේනකැම්මට කියනවා ඉතුරුilla අර කලින් බෑන්ඩ් එකේ බේස් ගහුව මල්ට පොඩ්ඩක් ඉන්නව නම් කතා කරපම් ඉක්මනට කියලා කිව්වා. මම අනවුස් කරා කලින් වාදනය කර බේස් ගිටාරිස් එන්න කියලා. දැන් ඊළඟට දැන් එයාට දුන්නා. එයා බේස් ගහනවා සේනකයි දුවනවා ස්ටේජ් එකේ. චාමරත් නැහැ සේනකයිත් නැහැ. දැන් අයියේ ටික අර බෑන්ඩ් එකේ මෙම්බර්ස්ලා ටික තමයි ස්ටේජ් එකට එන්නේ. ආයි අපේ කයි දුවනවා. කොහමද අයියේ මටත් යන්න සිද්ධ වුණා. මහතර බත් කඩෙන් අයියේ කාපු කෑමන කොච්චරද කියනවනම් නවත්ත ගන්න බෑ අයියේ ලූස් මොෂන්. මටම දැනුණාද? ඔව්. ඒ කියන්නේ টয়ලට් ළඟ ගිහිල්ලා අයියා අඬනවා අනිත් කෙනා එනකන්. දැන් අපි දන්නෙත් නෑනේ. ආදරේ මතක කරන සංජීව කියලා යාළුවෙක් හිටියා වෙනිය මාර ගේමක් දුන්නයි. ඔව්. නෑ ඇවිල්ලා නෑ එයා තමයි අපි එදා අඳුනගත්තේ. අපි টয়ලට් එක යන වෙනිය දුවගෙන යනවා ළඟ තියෙන ගෙවල් වලට টয়ලට් බාල්දිය අරගෙන වතුර ගිහලා තියනකොට අනේ එන්නකෝ අනේ ඉක්මනට ගාලා අයියේ ඉන්න බෑ එන්න කම්ම මේ තනිකර මොනරාගල එනකම්ම නවත්තන අයියේ. දැන් මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. එදා ඔයාලා බෑන්ඩ් එක ප්ලේ කරාද ඊට පස්සේ? ප්ලේ කරේ ඇත්තටම. හරි බෑන්ඩ් එක තමයි. ආයෙ ප්ලේ කරේ. ඉතින් මාර ලොකු කරදරයක් වුණේ අයියද?